දැන් මෙතන මොක්සු කියන්නේ මොකද්ද මේ වඩු කාර්මිකය වඩු ශිල්පය මොක්සු කියන එකට ඉම්නිදා කියන දාලා වඩු කාර්මික වේ කියලා කියන්නේ වඩු කාර්මික වේ කියන්නේ කාවද තුවාන්න අන්න තුවාන්න ඉස්මතු කරන්න දාලා දෙනවා කාවද දැන් කියන එක තුවාන් කියන නවුන් එක අවසන්නේ අල්න මේ අල්කිරීමේ ඉන්න කන්න එක මෙතනට දාලා ඒ කියන්නේ මෙතන වාක්‍ය තේරුම තමයි ඒතර තුවාන් වඩු කාර්මිකයෙක් වේ නැත්නම් වඩු ශිල්පියෙක් වේ හරිද ඊළඟට එන්න හරි දැන් මෙතන කියනවා ෆේසෝනිම් නිදා කාර්යාල සේවකයෙක් වෙයි කියලා කියන්නේ ෆේසෝන් කාර්යාල සේවකයෙක් හරිද ආයතන සේවකයෙක් කාර්යාල සේවකයෙක් වෙයි කියලා කියනවා කවුද කාර්යාල සේවකයෙක් වෙයි කියලා කියන්නේ චින්සුෂි චින්සුෂි කියන්නේ මේ චින්සුෂි මම කියන්නේ ඔයාලට ෂි අච්චුපතේ නෑ ව්‍යාකරණයක් මේ මාතෘකාවක් හැටියට ෂි කියන්නේ මොකද්ද ළමයි මහත්මයා මහත්මිය පුද්ගලයෙක්ට මේ දාන්නත් පුළුවන් මේ කෙනෙක්ට දාන්නත් පුළුවන් නැත්නම් මේ මොකද ගැහණු පිරිමි ඕන කෙනෙක්ට දාන්න පුළුවන් හරිද දාලා මහත්මයා මහත්මියකින් තේරුම් ගන්න පුළුවන් හරි දැන් මෙතන මේ කාර්යාල සේවකයෙක් කියලා කියන්නේ කවුද මේ චින්සුෂි චින්සු මහත්මිය කියලා අපි ගමු චින්සු මහත්මයා අන්න චින්සු මහත්මයා ඉස්මතු කරන්න මේකට මේක සොරේකින් අවසන් වෙනින්ද ෂී කියන එක සොරේකින් අවසන් වෙන මෙතන නන් එක දාලා තියෙනවා හරිද කියන්නේ නම් චින්සු මහත්මයා කාර්යාල සේවකයෙක් වෙයි හරිද ඊට පස්සේ බලන්න ඊළඟ එක पाकिस्तान सारामिम निदा पाकिस्तान सारामिम निदा पाकिस्तान पाकिस्तान हरिද पाकिस्तान सारामिम निदा පුද්ගලයෙක් වේ නැත්නම් ජාතිකයෙක් කියලා කියන්නේ පාකිස්තාන් පුද්ගලයෙක් වේ ජාතිකයෙක් වේ හරිද පාකිස්තාන් පුද්ගලයෙක් වේ කියලා කියන්නේ කාවද මේ චහරාෂි චහරාමාත්මිය හරිද චහරාමාත්මිය තමයි පාකිස්තාන් පුද්ගලයෙක් වේ කියලා කියන්නේ. ඒතර පාකිස්තාන් පුද්ගලයෙක් වේ කියන්නේ චහරාමාත්මිය හින්දා එයා විශ්මතු කරන්න මෙන්න ෂී කියන එක අවසන්නේ සොරයකින් හින්දා නන්න එක එතනට දාලා තියෙනවා. හරිද? නන්න එක එතනට දාලා තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ලේසි ලියන්න චහරාමාත්මිය පාකිස්තාන් පුද්ගලයෙක් වේ නැත්නම් ජාතිකයෙක් වේ. හරිද? දැන් එන්න ප්‍රශ්න වලට එතන තාම විනාඩි 20ක් විතර ගිහිල්ලා ප්‍රශ්න වලට ගිහිල්ලා නැහැ. හරි ප්‍රශ්න කරන්න ආවේ. පොඩ්ඩක් වෙලා ගියා හරි එන්න ඉක්මනට ප්‍රශ්න වලට යන්න දර මේ අභ්‍යාස කරන්න